කියන්නේ මේ කූතානිය කියලා කියන්නේ මේ. සිංහලෙන් කියන්නේ කූතානිය වන්දන ඉංග්‍රීසියෙන් මම. එතකොට දැන් අපි මේ කරන්න යන්නේ දැන් බ්‍රවුන්ස් කම්පැනි එක දැන් ඉතින් ඉස්සරහට එල්ලිනෝ එකක් එනවනේ. ඒතර එල්ලිනෝ එකට බේස් කරන්න ඩිසයිඩ් කරලා තියෙනවා කොම්පෝස්ටිනුයි බයෝචාර් දාන්න මේ ෆීල්ඩ්ස් වල. දැන් ඒකට අවශ්‍ය ටික අපි දැන් මෙහෙම කරගෙන යනවා හෙඩ් ඔෆ් ලෙවල් එකට කරගෙන යනවා. ඒකට අපිට පහසුවෙන්ම බයෝචාර් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ 10 දිනින් මේ පැත්ත. ඒතකොට මේ ඒකට තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. එතකොට නැත්තම් වෙන්නේ දැන් මේ කාලයක් මේ දා පෝර ටික කොහොම අර දන්නවනේ අර CH කැටයන එක්ස්චේන්ජ් කැපැසිටි කියලා එකක් තියෙනවා පොළොවේ. ඒ කියන්නේ අපි දාන පෝර ටික ඒක ස්පොන්ජ් එක වගේ උරාගෙන අවශ්‍ය ටික ටික ඉෂු කරනවා හොඳට කොම්පෝස්ට් තියෙනවා. ඒක නැතිනම් දාන පෝර ටික පුළුවන් ටික ගන්නවා ඒක ටික කොෂ් ඔෆ් වෙලා යනවා. ඒක වැඩි කරන්න සහ සොයිල් එකේ ආරක්ෂාවට තමයි මේක කරන්නේ. එතකොට 10 අරගෙන අnder සම්පලේද මේ මම අර වගාගෙනකොට අපි සම්පල එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ මේක අවසානයේ ප්‍රතිඵලය මෙන්න මේ වගේ 10 හැදෙන්න ඕනේ. මේවට කියන්නේ කර 10 දන්නවද? කර 10 වල තියෙන විශේෂත්වය ඇවිල්ලා මේකේ වැඩි කන්ටෙන්ට් එකක් තියෙනවා සිලිකන්. අපිට සිලිකන් දෙන්න තියෙන ෂෝසස් හරි අඩුයි. පොළොවට. නමුත් සිලිකන් කියන මූලද්‍රව්‍ය ගස් වලට අත්‍යවශ්‍යයි. හරිද? අනිත් එක මේකේ විශේෂත්වය තමයි දැන් මේකේ දැන් මේ වගේ පංගුවක් ගත්තොත් මේ වගේ 10 ගුණයක් මෙයාට වතුර රඳව ගන්න පුළුවන්. දැන් අපි කිලෝ එකක් දැම්මොත් පොළොවට යා ඒ කිලෝ එකෙන් කිලෝ 10ක් වතුර තියා ගන්නවා. ඒ කියන්නේ වතුර ලීටර් 10ක් අර කිලෝ එක ඇතුලේ තියාගෙන ඒක පොළොවේ තියාගෙන ගහට ටික ටික දෙනවා. ඉතින් දැන් ඉස්සරහට එල්ලිනෝ එකක් හරි ඩ්‍රවුට් සිද්ධියක් ආවොත් අපි මේ කර 10 දාලා තිබ්බොත් පොළොවට මේක මේ ඕවර්නයිට් වෙන්නේ නැහැ. මේක අපි නිරන්තරයෙන් කරන්න ඕන. එතකොට යම් කිසි කාලයකදී මේක ප්‍රතිඵල ඉක්මනට ලැබෙනවා. නමුත් පසුතරුවත් වෙන එක කාබනික දෙයක් නේ. එකපාරට අර යූරියා එකක් වගේ වෙන්නේ නැහැ. නමුත් අර වතුර රිටෙන්ෂන් එක ඒ ටික අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේක වගාවට අවශ්‍ය වතුර මේක එකට 10ක් වතුර මෙයා තියා ගන්නවා. ඊට අමතරව මෙයා සිලිකන් ටික දෙනවා. මේ ඒ වගේ විශාල වාසි ටිකක් තියෙනවා කර 10 වල. දැන් මම මේ පාර කුඹුරු වලට දැම්මා. මට මේ පාර බුසල් 20ක් විතර වැඩි වුණා මේ කුඹුරු වලට මේ කර 10 සිස්ටම් මම මේකෙන් පුච්චලමයි දැම්මේ. ලොකු ප්‍රමාණයක් බින්දකට වැඩිය මට වියසන්න මේ පාර මම ගත්තා. ඒතර මේකද මේ වගේ ගියන්නේ මේක රත් වෙනවා හොඳට. දැන් මේකට ඔය ගේන ගෝන්නේ ඔන්නෝක තමයි කන්ඩිෂන් එක. ඒක අපි මේක කලවම් කරන්න ඕන. අපි කොම්පෝස්ට් එක මේකෙන් එක පාර්ට් එකයි දැන් කොම්පෝස්ට් වෙනවා අපිට. මේකෙන් එක පාර්ට් එකයි කොම්පෝස්ට් පාර්ට් හතරේ කලවම් කරලා දාන්න. ආඩු වලින් පොඩි මේ වගේ ලෙවල් එකට පිච්චෙන්න ඕනේ. මේක කරා මෙතන පාත් කරලා බලන්න. තියනනේ. පැටි පාත් කරලා බලන්න.